ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. අපි හිතන පතන විදිහට නෙවෙයි සමහර දේවල් සිද්ධ වෙන්නේ. මම නෙත්මි. මගේ හස්බන්ඩ් කසන්. අපි බැඳලා දැන් අවුරුදු 4ක් විතර වෙනවා. කසන් කියන්නේ හරිම කාර්යබහුල මිනිසෙක්. එයා නරක කෙනෙක් නෙවෙයි. ඒත් එයාට වැඩ එක මං ගැන බලන්න තියෙන වෙලාව හරිම අඩුයි. අපේ ජීවිතේ හරිම ඒකාකාරී වෙලා තිබුණේ. උදේට උයනවා, කසන් වැඩට යනවා. මම ගෙදර තනියම ඉන්නවා. රැට කසන් එනවා, කාලා නිදා ගන්නවා. මේ චක්‍රය ඇතුලේ මගේ හිතේ තිබුණ හුදකලා බව මම කසන්ට පෙන්නුවේ නෑ. ඔය අතරේ තමයි දවසක් කසන් ගෙදර ආවේ ලොකු සතුටකින්. නෙත්මි, ඔන්න මාර ආරංචියක් තියෙනවා. මොකක්ද අනේ, ප්‍රමෝෂන් එකක්වත් හම්බ වුණාද? මම ඇහුවා. නෑ ඊට වැඩිය හොඳයි. මගේ ඉස්කෝලේ කාලේ හොඳම යාළුවා රුවන්, මතකද මම කියලා තියෙන්නේ? මිනිහා ඉතාලියේ ඉඳන් එනවා ලබන සතියේ. අර ෆොටෝ වල ඉන්න රුවන් අයියද? ඔව්. මිනිහා ලංකාවට එන්නේ අවුරුදු ගානකට පස්සේ. ගෙවල් පැත්තේ පොඩි ප්‍රශ්නයක් වෙලා මිනිහට නවතින්න තැනක් නෑ ටික දවසකට. මම කිව්වා අපේ ගෙදර ඉන්න කියලා. කොහොමත් කාමරයක් තියෙන එකේ ප්‍රශ්නයක් නෑනේ. කසන්ගේ මූණේ තිබුණ සතුට දැක්කම මට බෑ කියන්න හිතුනේ නෑ. අනික ගෙදරට කෙනෙක් එන එක මගේ පාළුවම කෙන්නත් හේතුවක් වෙයි කියලා මට හිතුණා. හරි කසන්, අපි කාමරේ ලෑස්ති කරමු. කවද්ද එන්නේ? ලබන බදාදා. බදාදා දවසේ මම ගේ රස්පස් කරලා රුවන් අයියා වෙනුවෙන් විශේෂ කෑම බීමත් ලෑස්ති කළා. හවස කසුන් එක්කම කාර් එකෙන් බැස්සේ උස පෑපත් හරිම ආකර්ශනීය පිරිමියෙක්. ෆොටෝවල හිටියට වඩා එයා ගොඩාක් වෙනස්. ඉතාලි ෆැෂන් වලට ඇඳලා ලස්සන සුවඳක් එන විලවුන් පාවිච්චි කරලා එයා ගෙට ගොඩ වුණේම ලොකු එළියක් අරගෙන. හලෝ නෙත්මි. කසන් මට නෙත්මි ගැන ෆෝන් එකෙන් කියලම මට නිකන් හොඳටම අඳුරන කෙනෙක් වගේ දැන්. රුවන් අයියා hina වෙලා මට අත දික් කළා. ඒ hinaව හරිම හිත ඇද ගන්න අසලයි. ආයිබෝවන් රුවන් අයියේ, ඇතුළට එන්න. මම hina වෙලා පිළිගත්තා. එදා රෑ කෑම මේසෙදි කසනුයි රුවනුයි පරණ විස්තර කියව hina වුණා. මම පැත්තකට වෙලා ඒ දිහා බලන් හිටියා. රුවන් අයියා කතා කරන විදිය, එයාගේ ඇස්වල තියෙන දංකාර බව මගේ හිතට අමුතු හැඟීමක් ගෙනාවා. කසන් ගොඩක් වෙලාවට කතා කරේ බිස්නස් ගැන, දේශපාලනය ගැන. ඒත් රුවන් අයියා කතා කරේ ජීවිතේ විඳින හැටි ගැන, ලස්සන තැන් ගැන, කලාව ගැන. දවස් කීපයක් ගෙවිලා ගියා. කසන් උදේට වැඩට ගියාම රුවන් අයියා ගෙදර හිටියා. එයා නිවාඩුවට ඇවිත් හිටපු නිසා එයාට කරන්න වැඩක් තිබුණේ නෑ. දවසක් මම කුස්සියේ උයනකොට රුවන් අයියා ඇවිත් දොරකඩට හේතු වුණා. නෙත්මි උයන සුවඳට මගේ බඩගිනි වැඩි වුණා. කසන් නම් මාර ලකී මෑන් කෙනෙක්. මම ගැස්සලා බැලුවා. ඇයි අයියේ එහෙම කියන්නේ? නෑ, මේ වගේ රසට උයන, මේ වගේ ලස්සන වයිෆ් කෙනෙක් ලැබෙන්න මිනිහා බින් කරලා තියෙනවා. මම හිතන්නේ මිනිහා එකේ අගයක් දන්නේ නෑ වැඩිය. ඒ වචන ටික මගේ හිතේ හිර වෙලා තිබුණ තැනකටම වැදුනා. කසන් කවදාවත් මගේ කෑමක් ගැනවත්, මගේ ලස්සන ගැනවත් ඔහොම වර්ණනා කරලා නැහැ. කසන්ට ඔව ගානක් නෑ අයියේ. එයාට වැඩ විතරයි. මගේ කටින් ඉබේම පිට වුණා. රුවන් අයියා මගේ ළඟට ආවා. එහෙම කොහොමද ගානක් නැතුව ඉන්නේ? මට නම් නෙත්මි වගේ කෙනෙක් ලැබුණා නම් මම රස්සාවටවත් යන්නේ නැතුව ගෙදර ඉන්නවා. එයා එහෙම කියලා හයියෙන් hina වුණා. ඒක විහිළුවක් වගේ පෙනුනත් එයාගේ ඇස්වල තිබුණ බැල්ම මාව වෙවුලවලා ගියා. එදා ඉඳන් අපේ අතරේ පුංචි කතාබහ වැඩි වුණා. කසන් නැති වෙලාවට අපි එකට තියබිව්වා. රුවන් අයියා එයාගේ ඉතාලි ජීවිතය ගැන මට කිව්වා. මගේ පාළුව ගැන වක්‍රව එයාට හැඟෙව්වා.
සතියක් විතර යනකොට මට තේරුණා මම රුවන් අයියේ එනකම් මග බලන් ඉන්න පුරුදු වෙලා කියලා. කසන් ගෙදර එනකොට මට දැනුනේ මහන්සියක් විතරයි. ඒත් රුවන් අයියේ එක කතා කරද්දි මට ලොකු සැහැල්ලුවක් දැනුණා. එයා මගේ ඇස් දිහා කෙලින් බලන් කතා කළා. මම ඇඳන් ඉන්න ඇඳුමක් ලස්සනයින එයා ඒක කිව්වා. එක දවසක් දවල් හොඳටම වැස්ස. කසන් කෝල් කරලා කිව්වා එයා එන්න රෑ වෙයි කියලා. ගෙදර හිටි මමයි රුවන් අයියයි විතරයි. මම සාලේ ජනේලෙන් එළිය බලන් හිටියා. රුවන් අයියා මගේ පිටිපස්සෙන් ඇවිත් හිටගත්තා. වැස්ස ලස්සනයි නේද නෙත්මි? ඔව් අයියේ හරිම පාළුයි. හැබැයි පාළු වෙන්න ඉඩ දෙන්න නරකයි. ජීවිතේ විඳින්න ඕනේ. එයා හිම කියලා මගේ උරහිසට අත තිබ්බා. මගේ ඇඟ පුරාම විදුලියක් වගේ දිව ගියා. මම එහාට උනේ නෑ. මම හිමින් හැරිලා එයා දිහා බැලුවා. එයාගේ ඇස්වල තිබුණේ රාගයක් මුසු වෙච්ච ආදරණීය බැල්මක්. නෙත්මි මට හිතන දේ මම කෙලින්ම කියන්නද? රුවන් අයියා මගේ මූණට එබුණා. මොකක්ද අයියේ? මම මෙහි ආව දවසේ ඉඳන් මගේ හිතේ ඔයා ගැන අමුතු හැඟීමක් තියෙනවා. කසන් මගේ යාළුවා තමයි. ඒත් ඔයා විඳවන පාළුව මට පේනවා. මට හිතෙන්නේ ඔයාට ඊට වඩා ආදරයක් ලැබෙන්න ඕනේ. මගේ හදවත කැහෙන්න ගත්තා. මේක වැරදි කියලා මොලේ කිව්වට හිත ඉල්ලුවේ ඒ ආදරේ. මම බිම බලාගත්තා. කසන් දැනගත්තොත් කසුන් දැනගන්නේ නෑ. අපි කාටවත් කරදරයක් කරන්නේ නෑනේ නෙත්මි. අපි අපේ සතුට හෙව්වොත් මොකද වෙන්නේ? එදා අයා මගේ නිකටෙන් අල්ලලා මගේ මුණ එයාගේ පැත්තට හරවගත්තා. ඒ මොහොතේ මගේ හැම පාලනයක්ම කිලිහුණා. අවුරුදු ගානක් තිස්සේ මගේ ඇතුළේ හිර වෙලා තිබුණ හැඟීම් ගම් වතුරක් වගේ පිටාර ගැලුවා. අපි දෙන්න එදා සීමාවන් ඉක්මවා ගියා. ඊට දවස් දෙකකට පස්සේ රුවන් අයියා ගෙදරින් ගියා. එයාගේ යාළුවෙක්ගේ ඇනෙක්ස් එකකට. කසන් හිතුවේ රුවන් එයාට කරදරයක් වෙන්න අකමැති නිසා ගියා කියලා. ඒත් ඇත්තටම රුවන් ගියේ අපිට නිදහසේ මුණ ගැහෙන්න පුළුවන් වටපිටාවක් හදාගන්න. රුවන් ගියාට පස්සේ කසන් වැඩට ගිය ගම රුවන් අපේ ගෙදර එන්න පටන් ගත්තා. එයා එන්නේ නිකන් අමුත්තෙක් වගේ නෙවෙයි, මගේම කෙනෙක් වගේ. කසන් ගෙදරින් ගියාම මම රුවන්ට කෝල් කරනවා. එයා විනාඩි 15ක් යන්න කලින් ගෙදර දොරකඩ. අපි පැය ගණන් එකට හිටියා. උයපු පිහපු දේවල් එකට කෑවා. චිත්‍රපට බැලුවා. අපි දෙන්න එකට ඉන්න එක හරියට අලුත බැඳපු ජෝඩුවක් වගේ වුණා. දවසක් අපි දෙන්න නිදන කාමරේ ඇඳ උඩ කතා කර ඉද්දි මම රුවන්ගෙන් ඇහුවා, රුවන් අපි මේ කරන දේ කවදා හරි අහු වුණොත්? රුවන් මාව එයාගේ පපුවට තුරුළු කරගත්තා. බය වෙන්න එපා නෙත්මි, අපි පරිස්සම් වෙමු. අනික ඔයාට කසුන්න දාලා එන්න කියන්නේ නෑ මම. මම ඉතාලිය යනකම් අපි මේ ජීවිතේ විඳිමු. ඔයාට ඕන ආදරේ මම දෙනවා. කසුන්ට දෙන්න බැරි වුණ සතුට මම දෙනවා. ඒ වචන වලට මම රැවටුණාද නැත්නම් මම කැමැත්තෙන් ඒ මායාවේ පැටළුණාද කියලා මම දන්නේ නෑ. ඒත් කසුන් ගෙදර එනකොට මම සාමාන්‍ය පිරිදක් වගේ රඟපෑවා. හිතේ යටි පුංචි බියක්, වරදකාරී හැඟීමක් තිබුණත් රුවන් එක්ක ගෙවෙන ඒ පැය කීපේ මට මගේ ජීවිතේ සුන්දරම කාලය වුණා. දැන් කසන් මගේ දිහා බලද්දි මට අමුත්තක් දැනෙනවා. එයා අහනවා, නෙත්මි ඔයා දැන් ටිකක් වෙනස් වෙලා ගොඩාක් සතුටින් නේද ඉන්නේ, මූණත් පිරීලා කියලා. එයා හිතන්නේ මම සතුටින් ඉන්නේ එයා නිසා කියලා. ඒත් එයා දන්නේ නෑ ඒ සතුටේ අයිතිකාරයා එයාගේ හොඳම යාළුවා කියලා. එක දවසක් කසන් හදිසියෙම ෆයිල් එකක් අමතක වෙලා ගෙදර ආවා. එදා වෙලාවට රුවන් හිටියේ නාන කාමරේ. මම සාලේ හිටියේ. කසන්ගේ කාර් එකේ සද්ද ඇහුණකම මගේ පපුව නැවතුණා වගේ වුණා.
මම දුවගෙන ගිහින් රුවන්ට කිව්වා සද්ද නැතුව ඉන්න කසුන් ආවා කියලා. මම ගෙහි ගිහින් දොර ඇරියා. මොකද නෙත්මි දාඩිය දාලා කසුන් ඇහුවා. මේ මම රෙදි අයන් කරන ගමන් හිටියේ කරන්ට් එක ගියා. මම බොරුවක් ගොතලා කිව්වා. කසුන් ෆයිල් එක අරන් ඉක්මනට යන්න ගියා. එයා ගියාම මම බිම වාඩි වුණා. රුවන් එළියට ඇවිත් hina වෙලා මාව නැගිට්ටෙව්වා. දැක්කනේ මම කිව්වේ අපි අහුවෙන්නේ නෑ. රුවන් මේක සෙල්ලමක් වගේ හිතුවට මට සමහර වෙලාවට බය හිතෙනවා. ඒත් රුවන් මගේ ඇඟට ලං වුණාම ඒ බය නැති වෙලා යනවා. අපේ මේ සම්බන්ධේ දැන් ගොඩාක් දුරදිග ගිහින් ශාරීරිකව වගේම මානසිකව මම රුවන්ට පැදිලා ඉවරයි. කසුන් එක්ක ඉද්දි මගේ හිතේ ඉන්නේ රුවන්. රුවන් නැති දවසක මට පිස්සු වගේ. මේක කොතනින් කෙලවර වෙයිද කියලා මම දන්නේ නෑ. රුවන් ආපහු රට යයිද නැත්නම් අපිව අහුවෙයිද? එහෙමත් නැත්නම් මම කසුන්ව දාලා යයිද? මේ ප්‍රශ්න වලට උත්තර මම දන්නේ නෑ. මම දන්නේ එකම දේ කසුන් නැති හැම මොහොතකම රුවන් මගේ ලෝකය වෙලා ඉවරයි කියන එක විතරයි. මේ තහනම් සෙවණැලි ඇස්සේ මම හොයන්නේ ආදරේද නැත්නම් කාමරයක හිර වුණු ජීවිතේට නිදහසද කියලා මටම තාම තේරුම් ගන්න බෑ. ඒත් දැනට මේ මොහොතේ මම රුවන් එක්ක ගෙවන මේ අසම්මත ජීවිතේට මම ආදරය කරනවා. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.